ආයිබෝවන් ගිය සතියේ මම ඕගලන්ට UPS එකක් ගෙනත් පෙන්වුවා E-Mark ලංකාවේ නිෂ්පාදනයක්. ඉතින් අදත් මම ඕගලන්ට ගෙනත් පෙන්වන්න යන්නේ ඒ වගේම ප්‍රොඩක්ට් එකක්. ඉතින් රැඳී සිටින්න මේ SL Tech Buddy YouTube channel එක. ඉතින් දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් මම අද ඕගලන්ට මොකක්ද අන්බොක්ස් කරන්න කියලා. ඉතින් උඩින් SCP කියලා දාලා තියෙනවා. ඉතින් මේ පැත්තට හරවම SCP කියලා උඩින්ම සඳහන් කරලා තියෙනවා. ඊළඟට SCP-650VA කියලා සඳහන් කරලා තියෙනවා. built-in AVR එකක් මේකේ තියෙනවා. wide input voltage range එකක් තියෙනවා. intelligent battery management එකක් තියෙනවා. LED display එකක් ඕගලන්ට බලා ගන්න පුළුවන්. microprocessor based digital control එකක් මේකේ තියෙන්නේ. ඒ වගේම auto sensory frequency එකක් තමයි තියෙන්නේ. power on self test තියෙනවා. cold start එකක් තියෙනවා. auto restart when main power is restored කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම superior protection එකක් ඕගලන්ට components වලට දබා දෙනවා. automatic charging off mode එක තියෙනවා. optional low base shutdown එක තියෙනවා. ඒ වගේම RJ45 වලටත් protection එක මේකේ ලබා දෙනවා. ඉතින් අපිට මේකේ පින්තූර බලා ගන්න පුළුවන්. power button එක සහ logo එක. එයා පැත්ත හරවපුවාම ඔයගලන්ට තව සවිස්තරව බලා ගන්නට පුළුවන්. ඉන්පුට් අවුට්පුට් වගේ මෙතන බලා ගන්න පුළුවන්. ඉන්පුට් එක phase එක single ground එක තියෙනවා. voltage range එක මේකේ සඳහන් කරලා තියෙනවා. 145යි 295යි අතර frequency එක 50 Hz කියලා තියෙනවා. output voltage range එක 230 volt එකක් දෙනවා. එතකොට pure sine wave එකක් තමයි මේකේ ලබා තියෙන්නේ. noise filtering එකක් තියෙනවා. communication එක, battery එක වගේම general information එක ඔයගලන්ට මේ වගේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඉස්සරහා පැත්ත ඔයගලන්ට මේ නැවතත් බලා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඉස්සරහා පැත්තෙන් ගත්තාම උඩ පැත්ත ගත්තාම අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු මොන වගේද කියලා. ඉතින් අන්බොක්ස් කරපුවාම ඔයගලන්ට උඩින්ම බලා ගන්නට පුළුවන් අපේ UPS එක පොලිතින් කවර් එක දාලා ඉවර වෙලා තියෙනවා. ඉතින් අපි මේක එළියට ගමු. ඉතින් එළියට ගත්තාම මෙතන රෙජිෆෝම් කවර් එකත් එක්ක ඔයගලන්ට බලා ගන්න පුළුවන් ප්ලග් එක මේ වගේ බලා ගන්නට පුළුවන්. ඉතින් මේක අපි අන්බොක්ස් කරමු ඉක්මනටම. ඔව් දැන් අන්බොක්ස් කරපුවාම ඔයගලන්ට මේ වගේ තමයි අපේ UPS එක ඔයගලන්ට බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් උඩින් කලින් දැක්කා වගේ මේ තියෙන්නේ රියල් view එකේ තියෙන power button එක, indicator light එක සහ logo එක තියෙනවා. ඉතින් මෙතන details ටිකක් තියෙනවා. මෙතන power outlet දෙකක් තියෙනවා. ඔයගලන්ට මොනිටර් එක සහ කම්පියුටර් එක ගසා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ තියෙන මැනුවල් එක ගත්තොත් මේකේ සියලු දේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මැනුවල් එක ඔයගොල්ලෝ ළඟ තබා ගැනීම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් සියලුම විස්තර user manual එකේ තියෙනවා. ඒ වගේ safety general information අතරේ වටිනා details ටිකක් දීලා තියෙනවා. ඒකට මේක ඔපරේට් කරන්න මොන වගේද කියලා තියෙනවා. පල්ලෙහා තියෙන digital එක ඇත්තටම මේකේ නැහැ. ඉතින් මම දැන් plug එකට on කරපුවාම ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් අපේ UPS එක on වුණා මොන වගේද කියලා. ඉතින් මම දැන් මේක on කරන්න. ඉතින් මේ වගේ තමයි ඔයගලන්ට UPS එක on වුණාම බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. power outage එකේදී ඔයගලන්ට කලින් එක වගේම beep එකක් එක්ක බලා ගන්න පුළුවන්. ඉතින් මේක Softlogic එකේ service warranty එකත් එක්ක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ අදහස් යෝජනා චෝදනා පල්ලෙහා කමෙන්ට් එකේ දාන තවත් දවසක අලුත් වීඩියෝ ඔයගොල්ලෝ හමුවට එනකම් එතෙක් ඔයගලන්ට සුබ සතියක්.